සෑම වසරකම මාර්තු 14 වෙනිදාට යෙදෙන අන්තර්ජාතික ගණිත දිනයට සමගාමීව මෙවරත් ගණිත ගුරුවරුන් සඳහා වූ එක් දින වැඩමුළුවක් මෙටා හබ් සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ E1 කමිටුව එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ 7 වන මහලේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරුන් මෙන්ම විද්‍යාපීඨ ආචාර්යවරුන් සහ වෙනත් සම්පත්දායකින්ද මේ සඳහා සහභාගී වූහ. සැසි 3කින් සමන්විත වූ මෙම වැඩමුළුවේ පළමු සැසියෙන් ගණිත අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව සභාව දැනුවත් කිරීම සිදු කෙරිණි. ගණිත අධ්‍යාපන ශාස්ත්‍රයේ ආරම්භය, වර්ධනය, න්‍යායන් හා පර්යේෂණ, ශ්‍රී ලංකාවේ ගණිත අධ්‍යයන ශාස්ත්‍රයේ වර්තමාන තත්ත්වය ආදී කරුණු මෙහිදී සාකච්ඡා විය. අන්තර්ජාතික ගණිතඥයන්ගේ සමුළුව International Congress of Mathematicians කියන සමුළුව ඒ සමුළුව ගණිතය පිළිබඳ සමුළුවක්. ගණිතඥයෝ තමයි එතනට රැස් වෙලා ඒ සමුළුව පවත්වන්නේ. 1908 දී මේ සමුළුවට මේගොල්ලෝ රැස් වුණාම මේගොල්ලෝ අතර කතිකාවතක් ඇති වුණාලු. මේ ගණිතය කියන විශේෂ විෂය උගන්වන්නත් විශේෂ දැනුමක් අවශ්‍යයි. ඒ ගැන සොයා බලන්න අවශ්‍යයි. ඒ ගැන පර්යේෂණ සිදු කරන්න අවශ්‍යයි. ඒක ගැන වැඩිදුර ඉගෙන ගන්න හදාරන්න අවශ්‍යයි. ඒ විෂයේ තියෙන විශේෂත්වය නිසාම මේක ඉගෙනවීම ගැන වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් වෙනම විෂයපතයක් තියෙන්න ඕනේ කියලා අඳුරගෙන ඒගොල්ලෝ එදා 1908 ඒ සමුළුවේදී තමයි මුලින්ම පිහිටෙව්වා ඒ සඳහාම වෙන් වෙච්ච කොමිෂන් සභාවක්. ඒකට කියන්නේ International Commission on Mathematical Instruction. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ මෙටා හබ් සමනිර්මාතෘ ආචාර්ය ෂෙල්ඩන් පෙරේරා සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ E1 කමිටුවේ සභාපතිනි මෙටා හබ් සමනිර්මාතෘ ආචාර්ය ගයා ජයකොඩි යන අය විසිනි. මේ කියන්නේ යා කොන්ක්‍රීට් කියන ලෙවල් එකෙන් පටන් අරන්. ඒ කියන්නේ අපි කොහොම හරි මොඩල් එකක් එක්ක අල්ලන්න පුළුවන් දෙයකින් ටැන්ජිබල් දෙයකින් මොඩල් එකක් හොවෙන්න පුළුවන්. තනකින් තා පටන් ගන්න. ඒකනේ අපි අර ඇනලොජිස් දෙන්නේ අපි ෆන්ක්ෂන්ස් අපි ශ්‍රිත උගන්වනකොට කියනවානේ මැෂින් එකක් වගේ කියලා. ඒ කරේ කොන්ක්‍රීට් කරා එක. ඇබ්ස්ට්‍රැක්ට් concept එක ෆන්ක්ෂන්. අපි කියනවා හිතන්නකො මේක මැෂින් එකක් වගේ කියලා ඒක මොකද ඒ කරේ? ඒ කොන්ක්‍රීට් කරා. ඒ කියන්නේ තේරෙන්න මේ දණ්ඩ දෙයකට ඇටච් කරලා උපමාවකින් පෙන්නනවා. y සමානයි f of x කියලා ලියන්නේ මොන වෙලාවටද? ශ්‍රීතයක් කියන්නේ නීතියක්. It's a rule that assigns to each value of x a unique value for y. x එක අගයකට y එකම එක අගයක්. වළංගු කරන නීතියකට තමයි මේ ශ්‍රීතයක් කියලා කියන්නේ. බීජ ගණිතයේ පදනම සම්බන්ධව ගුරුවරුන් උසස් ගණිත දැනුමින් සන්නද්ධ කිරීම උදෙසා මේ දෙවන සැසිය වෙන් කර තිබිනි. බීජ ගණිතයේ ස්ට්‍රෝං නැත්තම්, බීජ ගණිතයේ concepts හරියට solid වට වැටිලා නැත්තම් ළමයි කැල්කියුලස් කරන තැනත් වරද්ද ගන්නේ, සුළු කරන තැන වරද්ද ගන්නේ. ඩිෆරන්සියේෂන් කරයි, ඉන්ටිග්‍රේෂන් කරයි. අනේ ඒක ස්ටෙප් එක හරියට කරලා රූල්ස් ඔක්කොම දාලා ඊට පස්සේ සුළු කරගන්න දන්නේ නැහැ. ඒත් බීජ ගණිතයයි බැරි. ඉතින් එහෙම අපි ගොඩාක් දැකලා තියෙනවා. ඕනම සංඛ්‍යා දෙකක් ගත්තොත් අපි ඕනම සංඛ්‍යා දෙකක් ගත්තොත් කිව්වහම එක අරගෙන හරියන්නේ නැහැ. දෙක අරගෙන හරියන්නේත් නැහැ. 1.5 අරගෙන හරියන්නේත් නැහැ. ඕනෑම. ඒතර ඕනෑම කියන එක පාවිච්චි කරන්න මොකද්ද කරන්නේ? අපි සංකේතයක් ගේනවා. අපි කියනවා A කියලා සංකේතය. එතකොට A කියන්නේ මොකක්ද? ඕනම තාත්වික සංඛ්‍යාවක්. අපි උගන්වන එක අමතක කරනවා. ඕගොල්ලන්ට හැඟීමක් තියනවද මොකද්ද බීජ ගණිතය කියන්නේ කියලා? මම ඉංග්‍රීසියෙන් කියන්නම්. වචන දෙකයි ඕන වෙන්නේ. දෙකක් තුනයි ඕන වෙන්නේ. Algebra is generalization of arithmetic. That's it. Exactly that is what it is. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා වලට අපි අහපුවාම ප්‍රශ්නය මේ කර්ම කීයක් තියෙනවද කියලා 4ක් කියලා කිව්වා. ඇත්තටම තියෙන්නේ 2යි. ඒ දෙක තමයි ආකලනයයි ගුණනයයි. ආකලනයයි ගුණනයයි. එතකොට
අඩු කිරීම කියන එක අර්ථ දක්වන්නේ මේ ප්‍රත්‍යක්ෂ පාවිච්චියෙන් මේ ඒ ප්‍රත්‍යක්ෂ ටික කරයින් පස්සේ කියත හැකි අඩු කිරීම කියන්නේ මොකක්ද කියලා බෙදීමත් ඒ වගේමයි. ගුණනය පිළිබඳ ප්‍රත්‍යක්ෂ ටික කරයින් පස්සේ මේ බෙදීම කියන්නේ මොකක්ද කියන එක කරන්න පුළුවන්. සංවාදශීලී හා අන්තර්ක්‍රියාකාරී තෙවන සැසියේ අරමුණ වූයේ වර්ග සමීකරණ විසඳීම නවම මානයකින් හා ජ්‍යාමිතික දෘෂ්ටිකෝණයකින් බලන ආකාරය ගැඹුරින් පැහැදිලි කිරීමටයි. එතකොට මම මෙහෙම සමීකරණයක් දුන්නොත් x වර්ගය සමානයි cs. ඔව් එතකොට අපි කොහොමද මේ ක්වඩ්‍රස් විදියට මේක කරන්නේ? දැන් ඔයගොල්ලෝ අර ඔක්කොම නැතුව මම මේ සමචතුරස්‍රයක්. ඒ මොකද මේ ක්වඩ්‍රටික් නිසා ක්වඩ් කියන එකෙන් අපි කරන්නේ. ඒතර අපිට හිතන්න තියෙන්නේ මේක 100 නම් මේ x මොකද්ද කියන එක. එහෙම හිතලා එනවනේ අපිට 10යි ඍණ 10යි. මම ඉස්සලා කියපු අපේ ඉමේජිනේෂන් එකේ තියෙන එකත් එක්ක 10 නැත්තම් ඍණ 10 එනවා. විසංවාද ක්‍රමය පයිතගරස්ලා වර්ගමූල දෙක මේ අපරිමේය කියන්නත් පාවිච්චි කරපු ක්‍රමයක්. ඒ තරම් පරණයි. දැන් ගණිතයේදී තියෙන්න ඕනේ මේ නියමම අර්ථ දැක්වීමක් ඒකට. තර මේ අනන්තය කියන එක සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකේදීම පාවිච්චි කරන්නේ අපේ වැඩ පහසු කරන සංකේතයක් විදිහට පමණයි. ඕගොල්ලෝ කරනවා නේද? වර්ග පූර්ණය කරනවා කියලා එකක්. ඔන්න බලන්න ඒකත් හොඳේ. අපි සිංහලෙන් කියන්නේ වර්ග පූර්ණය කරනවා කියලා. ඒක වචනේ වලින් තේරුම හිතුවොත් වර්ගයක් පූර්ණ වර්ගයක් හදනවා කියන එකද? වර්ග පූර්ණ කියන්නේ පූර්ණ වර්ගයක් බවට පත් කරනවා. ඕගොල්ලෝ දන්නවද ඒකට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ කියලා? වර්ග පූර්ණය කරනවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා? completing the square. ඒ කියන්නේ ස්ක්වයර් එකක් කම්ප්ලීට් කරනවා. ස්ක්වයර් එකක් නෑ මම ස්ක්වයර් එකක් හදනවා. සාර්ථකව නිමු මෙම වැඩමුළුව අවසානයේ සහභාගී වූ පිරිසගේ අදහස වූයේ මේ ගණිත විෂය ඉගැන්වීම පිළිබඳව නව මානයකින් සිටීමට ඔවුන්ව යොමු කළ බවයි.